ඔබම සුබ උදෑසන අපි යනවා සිරිපාදේ. ඇත්තටම මේ අපි වෙන්ද යන මාර්ගේ නෙමෙයි. අපි වෙන්දට නල්ල තන්නි මාර්ගේ තමයි යන්නේ. අපි අද පොඩ්ඩක් මාර්ගය වෙනස් කළා. අද යන්නේ අප්‍රසිද්ධ හැබැයි හැමෝම කතා කරන සඳකල තැන්න මාර්ගේ. ඉතින් මේකට එන හැටි කිව්වොත් ඔබ කොළඹ ඉඳලා එනවා නම් නිට්ටඹුවට ඇවිල්ලා හෝ අවිස්සාවෙල්ලට ඇවිල්ලා කරවනැල්ලට ඇවිල්ලා කරවනැල්ල 60 පාරේ අවුරුදු ගන්න කරවනැල්ල 60 අපේ නුවරඑළිය පාරේ එන්න ඕනේ. එද්දි ඉනිගත් හේන එතකොට නෝටන් මස්කෙලිය මවුස්ස කැලේ ජලාශය හරහා එන්න ඕනේ. ඉතින් මේද්දි ඔයගොල්ලෝ නල්ල තන්නියට යන්න එපා. ඔය මවුස්ස කැලේ ජලාශයේ නල්ල තන්නියයි අතර හැමෝම දන්න ලස්සන දියැලක් තියෙනවා. බොහොම ප්‍රසිද්ධයි මෝහිනී දියැල්ල කියලා. එතනින් තමයි එන්න තියෙන මේ බලන්න ලස්සන. දැන් ටිකක් එහෙනම් අපි පොඩ්ඩක් ඉස්සරහට යන්නම්. ඉතින් මේ සඳකල තැන්න ආරම්භ වෙන ස්ථානය වෙන මරේ වතුයායට අපි ආපු විදිය ඔයගොල්ලෝ හිමීට බලලා ඉන්න. ලංකාවේ පැරණිතම මහා මාර්ගය වන්නේ. මේක ඒ කාලේ රටේ උද්දෝ කෝපි මේ අංගෝට ගෙවීම සඳහා මේ තමයි මේක හදලා තියෙන්නේ. හොඳටම වහිනවා. ගොඩක් බඩගිනි. ඉතින් යටියන්තවලට කිට්ටු කරලා නැවැත්තුවා රෙස්ටුරන්ට් එකට. ඉතින් මෙතනක් තියෙනවා ලස්සන දියඇල්ල. මේ බලන්න.
අපි යන පාර පොඩ්ඩක් වෙනස් කළා. ඉතින් ඔයගොල්ලෝ ඉස්සලා දකින්න ඇති අර ට්‍රීවිල් එක හරවපු මන්සන්දිය. එතෙන්ට කියන්නේ කළුගල කියලා. ඉතින් ඔය ඉතුරුගලේ ඉඳලා ගිනිකස්සෙන්ට එද්දි තමයි ඔය කළුගල හම්බ වෙන්නේ. ඔය කළුගලින් හැදලා ගිහිල්ලා තමයි ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සබ්දේ කන්න කඳුපන්තියට පැත්තට යන්නේ. අපි දැන් මේ ඉන්නේ පොල්පිටිය මන්සන්දියේ. ඉතින් මෙතන එක පැත්තකට තියෙන ලක්ෂපාන පාර අනිත් පැත්තෙන් මේ හඟරපිටිය පාර. ඉතින් මේ පාරවල් දෙකෙන්ම පුළුවන් නල්ලතන්නි මාර්ගයට සම්බන්ධ වෙන්න. හැබැයි හැමෝම කියපු විදිහට මේ හඟරපිටිය පාර වාහන ගාමනයට එච්චර සුදුසු නෑ. අබලන් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ලක්ෂපාන පාරේ සිරිපා කරුණා කරමු. අපි මීට ටිකකට කලින් ලක්ෂපාන ජල විදුලි බලාගාරයට හැදෙන මන්සන්දිය බහු කරා. ඉතින් එතන වීඩියෝ කරන්න නම් අවසර නැහැ. ලක්ෂපාන. ඔය ලක්ෂපාන කියන නම හැදෙන්න සිරිපාදේ මුල් වෙලා තියෙනවා. ඉතින් මට මතක තියෙන විදිහට හිමීට ඒ කතාව කියන්නම්. ඔය මීට අවුරුදු 90කට 100කට විතර කලින් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සිරිපාදට විදුලි ආලෝකය තිබිලා නැහැනේ. ඉතින් සදහැවත් කරුණා කරලා තියෙන්නේ පොළොවතු බැඳගෙන. ඉතින් වැස්ස කාලේට වුණත් වුන් ගොඩක් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් 1930 විතර ඔය මාතර උපන් එලිය සප්පුහාම කියන තරුණයා ඔහුගේ බිරිඳත් එක්ක තම කුඩා දියණියව සිරිපාදේ කරුණා කරන්න අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය සීත කඳුලට පොඩ්ඩක් උඩදී ඔය කුඩා දියණියට කුණු රෝගය වැළඳිලා තියෙනවා. ඉතින් ඒ වෙලේ නඩේ ගුරා වෙච්ච සරණේලිස් කියන මහත්මයා තමන් දෙවියන්ට බාර වෙලා මේ කුඩා දියණියගේ කුණු රෝගය හොඳ වෙන්න කියලා. ඉතින් කොහොම හරි රෝගය හොඳ වුණාට පස්සේ නැවතත් මොවුන් ගමන් ආරම්භ කරලා තියෙනවා. රාත්‍රී කාලේ උදා වුණ නිසා ඔවුන් මේ අසල තියෙන අම්බලමකට ගොඩ වැටිලා තියෙනවා. ඉතින් එළිය සප්පුවාමිය අතින් නොදැනුවත්වම ඉතන නිදාගෙන ඉඳලා තියෙන මිනිහෙක්ගේ ඇඟ උඩට ගොඩ වෙලා තියෙනවා රාත්‍රී කාලේ නිසා. එළිය සප්පුවාමිට මේකට මාරම හිතේ අමාරුයිලු. ඉතින් ඔහු හිතාගත්තලු කවදා හරි සිරිපාද පද්මයට විදුලි ආලෝකය ලබා දෙනවා කියලා. ඉතින් මේ එළිය සප්පුවාමි කියන තරුණයා පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ. ඉතින් මොහු නැවත සිරිපාදේ ඉඳලා ආපු ගමන් එයාගේ යාළුවොත් එක්ක කතා කරලා සමිතියක් ආරම්භ කරලා තියෙනවා. ශ්‍රී සමත්ත කූට විදුලි පහන් ආලෝක සහෝදර සමිතිය කියලා. ඉතින් මෙහි සියලුම ගිණුම් තිබිලා තියෙන්නේ කොළඹ ඉම්පීරියල් බැංකුවේ. ඉතින් කාලයක් ගත වෙද්දී මේගොල්ලන්ට දැනගන්න ලැබිලා තියෙනවා වෝකර් ඇන්ඩ් සන්ස් කියන සමාගමෙන් ජෙනරේටර් එකක් විකුණන්න දාලා තියෙනවා කියලා. ඉතින් මොහුන් මේ අශ්ව බල පහක විදුලි උත්පාදන යන්ත්‍රයෙන් රුපියල් 1500ක් වනි මුදලකට මිලදීගෙන කොළඹ ඉඳලා කෑගල්ල හරහා නල්ලතන්නියට රැගෙන විත්ති වෙනවා. ඔය නල්ලතන්නියේ ඉඳලා සීත ගඟුල වෙනකන් ඔය ජෙනරේටර් එකේ ෆ්ලයි වීල් එක අලියගේ කරේ තමා බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මොවුන්ට 1934 පෙබරවාරි මාසේ නවම්පුර 15ක පොහොව දවසේ හැකි වෙලා තියෙනවා මහගිරි දම්බේ ඉඳලා සිරිපාද මළුවට විදුලි ආලෝකය ලබා දෙන්න. ඉතින් ඔහොම කාලයක් යද්දී යන්ත්‍රයේ පැන නගින කාර්මික දෝෂ නිසා ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා දිගින් දිගටම මළුවට ආලෝකය සපයන්න. ඉතින් ඔය අතරේ අපි කවුරුත් ගන්න ජල විදුලි උත්පාදනයේ පියා ප්‍රසිද්ධ ඉංජිනේරු ඩී.ජේ. විමල සුරේන්ද්‍ර මහතාගේ ව්‍යාපෘතියක් තිබිලා තියෙනවා. ඔය කෙහෙල්ගමුවේයි මස්කෙලියෝයි ආශ්‍රිතව ජල විදුලි බලාගාර පද්ධතිය සකසන්න. ඉතින් මේකේ වැඩ කරපු කම්කරුවෝ රසක් මේ යෑමට ලක් වෙලා තියෙනවා. එම ප්‍රදේශයේ ස්වාභාවික විපත් නායෑම් නිසා මෙම වැඩපිළිවෙල නිම කරගන්න ඔහුට නොහැකි වෙලා තියෙනවා. ඉතින් මේක ආරංචි වුණ එවකට කර්මාන්ත භාර ඇමති විදියට හිටිය සර් ජෝන් කොතලාවල මැතිතුමා ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහතාත් එක්ක සාකච්ඡා කරලා මෙම ප්‍රොජෙක්ට් එක සාර්ථක වුණොත් එම සකසන නව විදුලි බලාගාරයෙන් සිරිපාදටයි එම ගමන් කරන මග දෙපසටයි පහන් ලක්ෂයක් දල්වා විදුලි ආලෝකය ලබා දෙනවා කියලා ශ්‍රී සුමන සමන් දෙවියන්ට
ওই නෝටන් බ්‍රිජ් වල තියෙන පන්සලක වාරයක් වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ වැඩපිළිවෙල ඉතා සාර්ථකව නිම වෙලා තියෙනවා. ත්‍රිපාදටේ බාර වුණා වගේම පහන් ලක්ෂයක් දල්වා විදුලි ආලෝකය ලබා දීලා තියෙනවා. ඉතින් මේ පහන් ලක්ෂයක් දල්වපු එක තමයි පහුකාන්‍යම ලක්ෂපාන වෙලා තියෙන්නේ කියලා කියනවා. ඉතින් ඔය පරණ ලක්ෂපාන විදුලි බලාගාරය තමයි ලංකාවේ දෙවන විදුලි බලාගාරය වෙන්නේ. පළවෙනි එක නුවරඑළිය ගෙගරිව ආශ්‍රිතව තියෙන විදුලි බලාගාරය. ඔන්න ඔහොමයි ලක්ෂපාන කියලා නම හැදුවේ. මේ තියෙන්නේ සප්තකන්‍යා කඳු වැටි. අර 300ක් මගින් රැගත් ගුවන් යානයේ වැදුනේ මේකේ තමයි. සමහරට අර උසම කන්ද වෙන්නේ. මේ පේන්නේ කිසිම දෙයක් පේන්නේ වැහිලා. කලුගල ඉඳලා ලක්ෂපානකට නම් මං හිතන්නේ කාපට් කරලා තියෙන්නේ. පාර ප්‍රශ්නයක් වුන්නේ නැහැ. ලක්ෂපානේ ඉඳලා නෝට් වෙනකන් තමයි පාර සවුත් වෙලා තිබුණේ. ඉතින් පාර කාපට්. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා රස විඳින්න පුළුවන්. මොකද මේක සප්තකන්‍යා කඳු වැටි ආසන්නයෙන්ම ගමන් කරන පාර. පාමුලින් යන්නේ. අපි පොඩ්ඩක් ඇරිලා නෝටන් බ්‍රිජ් එතනත් ආවා. හොඳටම වහිනවා. පාර නායේ ගිහිල්ලා. ඉතින් නෝටන් බ්‍රිජ් ආසන්නයේම පාරේ නායේ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි වාහන ගමනාගමනයට ඇත්තට අපහසුයක් නෑ. ඔන්න වැස්සේම අපි ආවා නල්ලතනි මාර්ගයේ තවත් විශේෂ තැනකට. මේ තියෙන්නේ බිඳුවේ කණුව. ඉතින් ඉස්සර මෙතන ඉඳලා තමයි ලංකාවට දුර මැනලා තියෙන්නේ. පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩුවට රේකීය වැන්දහම මේ ආසන්නින් තමයි මේ රේඛාව ගමන් කරන්නේ. 1830 පස්සේ කොටුව ඔරලෝසු කණුවේ ඉඳලා තමයි දුර මනින්න පටන් ගත්තේ. ඉතින් අපි දැන් ශ්‍රීපාදයට ගොඩක් කිට්ටුයි. මේ පැත්තෙන් 60 මේ පැත්තෙන් අපිට ලක්ෂපානට යන්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි මේ පැත්තට තමයි යන්න ඕනේ. මේ දුලා ගේම්ස් හොඳට නාලා ඉන්නේ. ඉතින් වාරේ වුණත් අවාරේ වගේ තමයි ඉතින්. අවාරේ වෙලා තියෙන්නේ. අපි හොඳට නාගෙන බුරු කියන්න ඕනේ හයියෙම වහිනවා. හොඳටම නාලා ඉන්නේ. කිතුල් ගලෙන් මෙහාට එක සීරුවට වැස්ස. අපි යමුනේ. ඉතින් අපි පොඩ්ඩක් නතර වුණා මස්කෙලි ජලාශ ගාව. කොච්චර වැස්සත් ජලාශය නම් පිළිලා නැහැ. ඒකෙත් ලස්සන බලලම යමු. ඔන්න අපිට හම්බුණා නල්ලතංගි මාර්ගයේ තියෙන ප්‍රසිද්ධ දියඇල්ල මොහිනී ඇල්ල. ඉතින්
ඉතින් මේ දියැල්ල පාස් කරලා පොඩි දුරක් යද්දි මුල්ගම හන්දියෙන් හැල්ලා තමයි මරේ වත්තට යන්න ඕනේ. හොඳට වතුර වැඩිනේ. ඔන්න මුල්ගම හන්දිය හම්බ වුණා. ඉතින් ඔතනින් වමට හැරිලා තමයි මර ස්ට්‍රේට් එකට යන්න ඕනේ. ඉතින් අපි හැරිලා යමු.